වර්ෂ 1986 සැප්තැම්බර් 7 වන දින දකුණු අප්‍රිකාවේ ඉතිහාසයේ නිර්මාණය වූයේ ඩෙස්මන්ඩ් ටුටු කේප් ටවුන්හි පළමු කළු ජාතික අගරදුගුරු පදවියට පත්වීමත් සමගය. මෙම මොහොත ආගමික පත්වීමකට වඩා බොහෝ සෙයින් වැඩි යමක් විය. එය වර්ණ භේදවාදයේ උච්චතම අවස්ථාවේදී සිදු වූ ගැඹුරු දේශපාලන සහ සමාජීය ප්‍රකාශයක් විය. යුක්තිය සහ සමානාත්මතාවය සඳහා ආශා කළ මිලියන සංඛ්‍යාත පීඩිත දකුණු අප්‍රිකානුවන්ට ඩෙස්මන්ඩ් ටුටුගේ මෙම පත්වීම බලාපොරොත්තුවක් ජනිත කළේය. වර්ණ භේදවාදය පිළිබඳ නිර්භීත විවේචකයෙකු ලෙස ඩෙස්මන්ඩ් ටුටු ඒ වන විටත් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා තිබුණි. ඔහුගේ දේශනා සහ ලේඛන හරහා වාර්ගික වෙන්කිරීම හෙලා දුටු අතර එහිදී දකුණු අප්‍රිකාවට සම්බාධක පනවන ලෙස ඔහු ලෝකයෙන් එල්ලා සිටියේය. ඒ අනුව පල්ලිය ඔහුගේ නායකත්වය ඔහුට සදාචාරාත්මක අධිකාරියක් පමණක් නොව අයුක්තියට මුහුණ දීම සඳහා බලවත් වේදිකාවක්ද ලබා දුන්නේය. අගරදුගුරු පදවිය ලැබීම පීඩිතයින්ට සහ ගෝලීය ප්‍රජාව අතර පාලමක් ලෙස ඔහුගේ භූමිකාව ශක්තිමත් කළේය. වර්ණ භේදවාදී පාලනය ඩෙස්මන්ඩ් ටුටුගේ පත්වීම සැකයෙන් යුතුව සැලකූ නමුත් ජනතාවට එය පීඩනයට එරෙහි ආත්මීය ජයග්‍රහණයක් විය. නමුත් ඔහු තම තනතුරේ බලපෑම භාවිතා කළේ බෙදීම වැපිරීමට නොව සංහිඳියාව, අවිහිංසාව සහ මානව ගරුත්වය ප්‍රවර්ධනය කිරීමටය. ඔහුගේ දයානුකම්පිත නමුත් ස්ථීර ස්ථාවරත්වය ඔහුව ලෝක පුරා ප්‍රශංසාවට සහ වර්ෂ 1984 දී අගරදුගුරු පදවියට පත්වීමට පෙරදීම නොබෙල් සාමත්‍යාගය ලැබීමටද හැකි විය. ඒ අනුව වර්ෂ 1986 සැප්තැම්බර් 7 වන දින සිදු වූ ඩෙස්මන්ඩ් ටුටුගේ මෙම පත්වීම අප්‍රිකානු ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස පවතී. පීඩාකාරී අඳුරුතම පාලන පද්ධති යටතේ වුවද සත්‍යයේ සහ යුක්තියේ හඬවල් වෙනසක් ඇති කිරීමට සහ වඩා හොඳ අනාගතයක් සඳහා බලාපොරොත්තුවක් ගෙනීමට නැගී සිටිය හැකි බව එය ලෝකයටම මතක් කර දුන්නේය. ස්තුතියි.